Hello guys. ට්‍රේඩ් එකක් තියෙනවා GR40 එකේ. ඔය බලමු අනිත් පැසලක් තියෙනවද කියලා. අන්න දාලා බලමු. Euro USD එකේ GBP USD එකේ ට්‍රේඩ් එකක් තියෙනවා. UJ එකෙත් ගන්න පුළුවන් වෙයි. Bitcoin මම බලන්නෙත් නැහැ. gold එක මට එච්චර පැහැදිලි වන්නේ නැහැ. මේකෙන් GR40 එකේ එකක් තියෙනවා හොඳ එකක්. හරිද? මම ඒක මෙතන ප්ලේස් කරා කියලා දැන් ට්‍රේඩ් එක ප්ලේස් කරලා තියෙන කියලා හිතන්නකෝ මම එක්ස්ප්ලেইন කරන්නම්. හරිද? අපි ඩේලි යමු. ඩේලි ගියොත් අත රිජෙක්ෂන් කැන්ඩල් එකක් එක්ක මේ ඔක්කොම ස්විප් කරලා තියෙන්නේ. හරි. හැබැයි උඩිනුත් රිජෙක්ට් කරනවා. මේක ඊට කලින් දවස් ඊයේ දවසේ අඟහරුවා දවසේ තියෙන්නේ ඉන් ඩිරෙක්ෂන් එකක් අඳුර ගන්න බැරි කැන්ඩල් එකක්. එතකොට මෙතනින් ඕපන් වුණාම වෙන මෙතෙන් යන්නත් පුළුවන්. මාකට් එක හරියට පොසිබිලිටි එකක් තියෙනවා මේ විය හැකියාව තියෙන දේවල් කියන්නේ. හරිද? ටාගට් එකක් විදිහට අපිට මේක ගන්න පුළුවන්. නිකන් ඇසියුම් කරා මේක වෙන්න පුළුවන් අනිවාර්යෙන් වෙනවා කියනවා නෙමෙයි. හරිද? මම මේ ශාස්ත්‍ර කියනවා නෙමෙයි. එහෙම කියන්න බෑ මාකට් එකේ. විය හැකියාවක් තියෙනවා. විය හැකියාවක් තියෙන දෙයක් තමයි මේ පෙන්නන්නේ. හරිද? මෙතෙන් යන්න පුළුවන්. අපි එතනින් පන්නේ 1 hour වලට 1 hour වලට ගියාට පස්සේ ටාගට් එක මෙතන තියෙනවා. 1 hour වලට ගියාට පස්සේ මේ මොකද්ද මේ තියෙන්නේ? මේ මොකද්ද මේ තියෙන්නේ? මම මේ POICT වලින් ගන්නන්නේ වෙන ක්‍රම වලින් කියලා දෙන්නත් පුළුවන් වෙන concept ICT modify කරපු concepts වලින් තව වෙන models වලින් මේක අපි සරලව දන්න මාකට් එක කියවන විදිහට මේක කියලා දෙන්න. හරිද? එතකොට මේ තියෙන්නේ break block එකක්. break block එකක් මේ තියෙන්නේ. break block එකක් එක්ක මේ මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ liquidity sweep එකක්. liquidity sweep එකක්. හරිද? liquidity sweep එකක් තියෙනවා නේ. ඒකත් එක්ක මේක SMT බලන්න Euro 50 එක්ක බලන්න පුළුවන්. වැඩි භාවිතා කරන්නේ නැහැ ඒක. අපි දාගෙන බලමු. සීන් දෙන්නේ. ඕනේද? SMT ඉතින් තියෙනවා මේ හයි එකත් එක්ක. හරිද? මෙහෙම ගන්න පුළුවන් මේ හයි එකත් එක්ක SMT තියෙනවා කියලා. එහෙම අවශ්‍ය නැහැ. මම මේක SMT නොබල ඉන්න GR40 එක. හරිද? equity sweep එකකුත් තියෙනවා. fair value gap 1 hour fair value gap එක ඇතුළේ තියෙන්නේ. break එකක් ඇතුළේ තියෙනවා. එතකොට ඒකත් එක්ක අපි මෙතන දාමු fair value gap එකකුත් තියෙනවා කියලා. මේක ලස්සන පාටක් දාමු. ලස්සනයිද පාට? FPG එකකුත් තියෙනවා. හරිද? FPG එකකුත් තියෙනවා. break එකකුත් තියෙනවා. එතන ඔන්න PDRS දෙක. මේ පැයේ කැන්ඩල් එක පටන් අරගෙන විනාඩි 16. ඊට මම එකෙන් පයින්නවා 15 මිනිත් වල දාලා අදහසක් ගන්න. 15 මිනිත් පැනනාට පස්සේ වෙන මේ පොඩි කොස්සක් තියෙනවා. 15 මිනිත් මෙතන PDR එකක් හදලා තියෙන එක. ඒ වුණාට කමක් නැහැ. මෙතන fair value gap එකක් IFPG එකකුත් තියෙනවා. මේ 15 මිනිත් IFPG රෙස්පෙක්ට් කරලා ඉන්නේ ඒක කමක් නැහැ. හරිද? ඊට පස්සේ ඔය ඔක්කොම කතන්දරත් එක්ක liquid sweep උත් එක්ක මම මේක 1 මිනිත් එකේ පේන්න ගන්නවා. දකින්න 1 මිනිත් එකේ වෙන්න මෙහාට ගන්නම්කම මම පේන්න ඔයාලට ලස්සනට. හරිද? liquidity sweep එකත් මේ charts කැතට පේනවා. හරිද? liquidity sweep එක තියෙනවා. මෙතන දාමු 1 hour මම 15 මිනිත් fair value gap එකට against ගන්න ඊට වඩා powerful නිසා 1 hour එකේ break එකෙන් සහ fair value gap එකෙන් පාදයට තල්ලු කරන එක. හරිද? ඔන්න ඔය කතන්. අයියෝ මේ වෙනවනේ trading එක මේ ටිකේ. ඔන්න ඔහොමයි. හරිද? ඊට පස්සේ liquidity sweep එකක් තියෙනවනේ. එතකොට මම entry ගන්නේ 1 minute එකේ. එතකොට මේ මොකද්ද තියෙන්නේ? මේ මොකද්ද තියෙන්නේ? market structure shift එක. structure shift එක. හරිද? market structure එක shift වෙලා තියෙනවා අනිත් පැත්තට. structure එක උඩට හැදිලා ගිහින් shift වෙලා තියෙන displace කර. fair value එක හද. හරිද? එතකොට මම entry ගත්තේ මෙතනින් කිව්වනේ. හරිද? එතන අපි නිකන් මෙතනින් ගත්තේ
අපි මෙතන දාමු 1 minute value කියලා කියලා. හරිද? මට මෙතෙන්ට ඇවිල්ලා මෙතෙන්ට ආයෙත් අවශ්‍ය නැහැ කියලා හිතනවා. මොකද මෙතන රෙස්පෙක්ට් කරලා යන නිසා. ඒ value එක රෙස්පෙක්ට් කරලානේ මේ යන්නේ. ඊට පස්සේ ඔන්න මම මෙතනින් entry එකක් දානවා. entry එක මට දාන්න පුළුවන්. cell එක දාන්න පුළුවන්. මෙන්න මේ හරියට. ඉතින් මෙහෙට આવොත් මෙහෙට යනවනේ. ඉතින් මේ value එකත් මේව කරලා ඔන්න දාලා 1 2 එතකොට මේ බැලුවහම තියෙන්නේ මොකක්ද මේ low resistance liquidity මේ යට liquidity තියෙනවා හොඳට. එතකොට මට ඉතින් මෙහාට එනකන් අල්ලන්න පුළුවන්. හරිද? 1 to 7 එකක් යයි කියලා හිතනවා. හැබැයි අපි 1 to 3 එකක් වගේ අල්ලන්න වෙන මේ හරියට. මේ හරියට අපි 1 to 3 එකක් අල්ලනවා. TP ඒක උතන යන්න පුළුවන් possibility එකක් තියෙනවා පල්ලෙහාට මෙතෙන් ගියාට පස්සේ මට මගේ trade එක close කරන්න පුළුවන් හරිද ඔන්න trade එක screenshot එකකුත් ගන්නම්කෝ අපි බලමු මෙයා මොකද කරන්නේ කියලා hello guys දැන් මම ඉතර අනිත් පැත්තේ නේද මේ මහලක වෙලාවක් මම දැන් chart එකට ඇවිල්ලා ආපු ගමන්මයි මේ දවස් 30 බලන් ඉඳලා එහෙම නෙමෙයි මම කිව් zone එකක් daylight saving ඉවර වුණානේ ඔව් කිව් zone එකේ නිව්යෝර්ක් එකේ පටන් ගත්ත ගමන් කියන්නේ ඒතර 1 to 3 එකකට ආසන්න නැහැ හරිද ටීවී එක මෙතන දීපේ මෙතන යන්න පුළුවන් මම ඉතින් යනකම් බලන් ඉන්නේ ඔයාලට අදාළ කාරණේ තේරෙන්න ඇතිනේ කොහොමද එන්ට්‍රි ගත්තේ කොතනින්ද ට්‍රිගර් වුනේ ඇයි මම එතනින් ගත්තේ කොතෙන්ද යන්න ඕනේ කියන කාරණා ටික මම පැහැදිලි කරන්නේ මේ low resistance liquidity මේව ගැලවිය යුතුයි මේව ගැලවිය යුතුයි උඩට fair value gap එකක් 15 minute තිබ්බට ඊට වඩා තව එකක් පාතට තියෙනවා ප්‍රොජෙක්ට් කරන්න ඒකට ඒ හේතු කාරණාත් එක්ක තමයි මම මේ ඔය එන්ට්‍රි එක ගත්තේ හරිද එතකොට මේ තාම TP එක වැදුන්නේ නැහැ මම ඔයාලට පෙන්නන්න තාම TP එක වැදුන්නේ නැහැ අර පේන ඇති මොනොම එන්ට්‍රි එකක් තමයි අරන් තියෙන්නේ ටිකක් පාතින් මගේ වැදලා තියෙන්නේ එතකොට මේවා ලයිව් ගන්න එක කියන්නේ මම සූදානම් වෙලා ඉනේවත් නේ මම මේ පොරටෝක් එකක් කියනවා නේ මේක මහා ලොකු මැජික් එකකුත් නෙමෙයි ලොකු දැන් TP වැදුනා මගේ TP රේන්ජ් එකට වැදුනා මම කියන්නේ මේක මහා ලොකු මැජික් එකක් නෙමෙයි මහා ලොකු කතන්දරයක් නෙමෙයි ලොකු අමාරු දෙයක්වත් නෙමෙයි මේ ට්‍රේඩ් කරනවා කියන එක හරියද මේ වලට ඇඩ්වයිස් එකක් තියන්නේ මොකද මම මේක කියන්නම හිටියේ එතකොට මම ඇවිල්ලා මේ ලයිව් ට්‍රේඩ් බ්‍රේක් ඩවුන් එක දාන කොන්ෆිඩන්ස් පිට දාලා හැමදේම කියලා මෙහෙමයි ගන්න කියලා මේ එතෙම ට්‍රේඩ් එක අරන් ගහලත් පෙන්නනවා ඒ ලස්සනට හය ටයිම් ෆ්‍රේම් එකෙන් ලිහලා පෙන්නනවා මම මේ ඔයාලට දෙන්නේ මම යම් කිසි කාලයක් තිස්සේ ගෝචර කරගත්ත දැනුම මම අවබෝධ කරගත්ත දැනුම ඔයාලට දෙන්නේ ඔයාලට දෙයක් කරගන්න හරිද මට මේක සිග්නල් දෙන්නත් බැරි කමක් නෑ මට බැරි කමක් නෑ සිග්නල් එකක් ගෲප් එකකට අරන් සිග්නල් දෙන්න හරිද මම ට්‍රේඩර් කෙනෙක් වෙලා ඉන්නේ මම වෘත්තිය මට උපාධියක් තියෙනවා මම සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් විදිහට මට වැඩ කරන්න පුළුවන් මට එතනින් එහා තව ක්වොලිෆිකේෂන්ස් තියෙනවා මට රස්සාවක් කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව මට රස්සාවක් කරන්න පුළුවන් හරිද මම ඒතකොට එහෙම කරන්නේ නැතුව මගේ වෘත්තිය විදිහට මේ ට්‍රේඩින් තෝරගත්තේ තෝරගන්න රීසන් එකක් තියෙනවානේ රීසන් එක තමයි ෆ්‍රීඩම් එක කියන නිදහස සහ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක මට සල්ලි හම් කරන්න පුළුවන් සහ මට අවශ්‍ය නිදහස ලබා ගන්න පුළුවන් එකයි මේක. එතකොට මම ට්‍රේඩර් කෙනෙක් වෙලා මගේ නිදහස නැති කරගෙන මේක දවස් 30ම chart අසර ඉඳගෙන හරි සිග්නල් දෙදී හරි එහෙම නටන්න මට කිසි උවමනාවක් නැහැ. මම ඔයාලට මාළු අල්ලන විදිය කියලා දීලා තියෙනවා. මාළු අල්ල ගැනීම ඔබ සතු. හරිද? මට ඔයාලට මාළු අල්ලලා දෙන්න බෑ. ඔයාලගේ බඩ පුරවන්න. අල්ලන විදිය කියලා දෙන ශිල්ප දීලා තියෙනවා. ජීවිත කාලෙටම ඔයාලට හම්බ කරගන්න පුළුවන්. ජීවිත කාලෙටම ඔයාලට මාළු අල්ලන්න පුළුවන් ඇති වෙනකම් මේ විදිය හරියට ෆලෝ කරන්න. මම මේ කියලා විතරක් බයිලා ගන්න නෑනේ. කියලා කරන විදිය ඔයාලට පෙන්නනවා. එහෙමයි කරන්න කියලා. එතකොට දෙයියනේ ඒ විදියවත් බලන් ඉඳලා ඔයාලට ෆලෝ කරන්න බැරි නම් ඒ විදිය ඒ ගැටලුව තමන්ගේ හරියද? මේවා හරි ආසාවෙන් උනන්දුවෙන් මේවා සීම හැකලීමෙන් තොරව මේවා ෆලෝ කරලා සාර්ථක වෙච්ච මිනිස්සු ඉන්නවා. ඒතකොට මම සාර්ථක වෙලා පෙන්නලා තියෙනවා. සාර්ථක වෙන විදිය කියලා දීලා තියෙනවා. කියලා දෙන ඒවා කරන විදිය පෙන්නලා දීලා තියෙනවා. ඒ කරන විදිය බලාගෙන සාර්ථක වෙච්ච මිනිස්සු ඉන්නවා. ඕන තරම් ප්‍රූෆ් මම Facebook එකේ දාලා ඇති. මගේ YouTube එකේ නම් මම වැඩි දාන්නේ නැහැ. TikTok එකේ දාලා ඇති.
එතකොට සාර්ථක නොවුන කෙනෙක් ඉන්නවා නම් එහෙම නොවෙන්න හේතුව තමන්මයි කියන එක තේරුම් අරගෙන කරුණා කරලා සාර්ථක වෙන්න අවශ්‍ය වැඩ ටික කරන්න. හරිද? ඒතකොට මේක මහා ලොකු කතන්දර නෙමෙයි. මාකට් රීඩ් කරනවා කියන එක ට්‍රේඩ් කරනවා කියන එක ලොකු මේ කලබල වෙන්න ඕනේ කතන්දර නෙමෙයි. හරිද? ඒ කියන්නේ මේ ලොකු අවුල් කරගෙන අනේ මට බෑනේ සාර්ථක වෙන්න අරකයි මේකයි කිය එහෙම නටන්න ඕන දේවල් නෙමෙයි. ඒවා හරිය සරල සිද්ධි. හරිද? එතකොට මම කියන්නේ යම් කිසි වැඩ කොටසක් කරන්න තියෙනවා නම් පැකලීමකින් තොරව කරන්න. අවසානයේදී ප්‍රතිඵල තියෙන්නේ ඔයාලට විතර මේ කියවන මට ඔයාලා සාර්ථක වුණා කියලා හම්බෙන මගුලන්නේ. මම මේක කරන්නේ කැමැත්තෙන්. හරිද? එතකොට මේ අනිත් කාරණේ තමයි මම මේ මෑතක දැක්කා මේ ගොඩක් කට්ටිය ලයිව් ට්‍රේඩ් බ්‍රේක්ඩවුන් කරනවා. හරිද? කියන්නේ මෙහෙම ට්‍රේඩ් එක රන් වෙන්න දීලා මේ මම කරන විදිහට ප්ලේ කරලා තියෙනවා. හොඳට බලන්න chart එක මෙන්න මේ කොන පේනවද යාළුවගේ කියලා සහ මේ කොන පේනවද උඩ සහ මෙහි පේනවද කියලා. හරිද? charts replay කරලා දානවා මිනිස්සු පෙන්නන හැමදේටම අහුවෙන්න එපා. කෙනෙක් ජෙනුවින් නම් මේ ඔක්කොම පෙන්වන්න ඕනේ chart එකේ bar එක replay වෙනවා. මම experience trader කෙනෙක් විදිහට මම දන්නවා bar එක replay වෙනවා නම් ඒක chart එක candle එක print කරන විදිහ. ඒක ඔයාලට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට ඒව නොදන්න කට්ටිය වන්දන්න කට්ටිය එක එක දේවල් කරනවා. ඒවට අහුවෙන්න එපා. හරිද? ජෙනුවින් trader කෙනෙක් නම් මේවා පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. මෙන්න මෙහි crop කරන්න අවශ්‍ය නැහැ. මෙහි crop කරන්න අවශ්‍ය නැහැ. හරිද? එතකොට ඒවට අහුවෙන්නත් එපා. එතකොට ගන්න විදිය පැහැදිලි කරන්න පුළුවන් වෙන්නත් ඕන. හරිද? හැම දෙයකම ලොජික් එකක් තියෙන්න ඕනේ කරන්න. එතකොට ඒකයි මට දෙන්න ඕනේ පණිවිඩය. මේ මම ඉතින් ආයෙ ට්‍රේඩ් බ්‍රේක් ඩවුන් එකක් දාන්නේ මාසෙකට දෙකකට. එහෙම අවශ්‍ය නැහැ. මම හැමදාම ට්‍රේඩ් කරගෙන මේක නටන්නේ. එතකොට මේ දේ හොඳට තේරුම් ගන්න. එහෙනම් ජය වේවා අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.